සුබ දවසක්. ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකකින් මම Fiverr account එකක් හදාගන්න හැටි පියවරෙන් පියවර කියලා දුන්නා. ඉතින් gig image එකක් හදාගන්න එක ගොඩක් අයට ප්‍රශ්නයක්. මොකද graphic design කරන කෙනෙකුට නම් gig එකක් හදන එක සුළු වැඩක් වුණත් design නොදන්න කෙනෙකුට ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒ නිසාම අපිට හරි guideline එකක් අවශ්‍ය වෙනවා. මේ gig image එක හදාගන්න එකට උදව් වශයෙන් Fiverr එකෙන් මේ විදිහට guidelines දීලා තියෙනවා. ඒ කොහොම වුණත් කිසිම software එකක් භාවිතා නොකර ලේසියෙන්ම gig image එකක් හදාගන්න හැටි අද වීඩියෝ එකෙන් අපි එහෙනම් කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එකක් upload කරපු ගමන් බලා ගන්න subscribe button එක ළඟ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ලින්ම මම මෙතන essay writing කියලා type කරලා search කරනවා. මේ විදිහට පහළට ගියොත් essay writing වලට අදාළ gigs බලා ගන්න පුළුවන්. ඉතින් බොහොමයක් gigs හොඳ තත්ත්වයක තිබුණත් බලන්න මෙන්න මේ gig එක. මේ gig image එක gig size එකට ගැලපෙන විදිහට නෙවෙයි හදලා තියෙන්නේ. බලන්න. මේ කෙලවර හරියට කියව ගන්න අපහසු විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි gig එකක් හදනකොට નિયમિત ප්‍රමාණයට සකසා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ තියෙන්නේ AI image editing වලට අදාළ gigs. මේ page එකෙන් පහළට ගිහින් බලමු මොන වගේ gigsද දාලා තියෙන්නේ කියලා. බලන්න මේ gig එක මේ සෙල මොන වගේ service එකක්ද සපයන්නේ කියලාවත් හොයන්න බෑ. ඉතින් බය කෙනෙක්ට මේ වගේ gig එකක් කියවන්න වෙහෙසක් දරන්න සිදු වෙන නිසා order එකක් ලබා දෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා gig image එක දිහා බලපු ගමන්ම Taman කරන්නේ මොන වගේ සර්විස් එකක්ද කියන අදහස එකවර ලබා දෙන්න උත්සාහ කළ යුතු වෙනවා. හරි. එහෙනම් අපි gig එක හදාගන්න පටන් ගමු. මම මුලින්ම canva.com වෙබ්සයිට් එකට යනවා. මේ gig එක හදාගන්න එක ඔයාලට free Canva එක හරහා කරගන්න පුළුවන්. දැන් මෙතන create design කියන තැන click කරනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ gig image size එක නිසි ප්‍රමාණයට සකසා ගැනීම. ඒකට මම මෙතන custom size click කරනවා. මෙතනට width එක සහ height එක හරියට දාගන්න ඕනේ. මෙතන Fiverr guideline වල පළවෙනි එක තමයි image size එක. මෙයාලා කියන විදිහට recommended size එක තමයි pixels 1280 වැඩි කිරීම 769. ඉතින් මම Canva එකට ඇවිත් guideline එකේ විදියට width එක 1280 විදිහටත් height එක 769 විදිහටත් යොදාගෙන unit එක pixels විදිහටම තියාගෙන create new design click කරනවා. මේ තියෙන්නේ අපේ gig image එකේ size එක. මුලින්ම මම මෙතනට background color එකක් දාගෙන ඉන්නවා. ඒකට මම මේ මැද click කරලා මේ තියෙන color ball එක click කරනවා. ඊට පස්සේ මෙතනින් අවශ්‍ය color එක click කරලා background color එක add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන click කරලා color palette එක open කරගෙන අවශ්‍ය color එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙතන gradient click කරලා මේ විදියට තෝරගත්ත color එකට gradient එකක් යොදා ගැනීමටත් හැකියාව තියෙනවා. හරි. ඒ විදිහට අවශ්‍ය colors තෝරගත්තට පස්සේ මෙතනින් close කරනවා. මම image වල background remove කරන service එකට අදාළ gig එකක් තමයි හදන්න යන්නේ. ඒකට මට images දෙකක් යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ තමයි background එකක් තියෙන image එකක් සහ ඒ image එකට අදාළ background remove කරපු image එක. ඒකට මම මුලින්ම elements click කරලා මෙතන frame කියලා type කරලා search කරනවා. එතකොට මෙතන පහලින් frame පෙන්නනවා. දැන් මෙතන see all click කළොත් frame විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. අවශ්‍ය frame එක තෝරගත්තට පස්සේ frame එක උඩ click කරලා background එකට frame එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට click කරලා drag කරගෙන ගිහින් අවශ්‍ය තැනින් තියාගන්නවා. දැන් මේ lines වලින් මේ frame එක අවශ්‍ය ප්‍රමාණයට size කරගෙන ඉන්නවා. මට images දෙකක් add කරගන්න අවශ්‍ය නිසා මම මේ frame එක උඩ right click කරලා copy කරලා මේ විදියට paste කරගන්නවා. දැන් මේ copy එක drag කරගෙන ගිහින් අවශ්‍ය තැනින් මේ විදියට තියාගන්නවා.
දැන් මේ ෆ්‍රේම් දෙකම මට අවශ්‍ය විදියට සයිස් කරගන්නවා. දැන් තියෙන්නේ මේ ෆ්‍රේම්ස් වලට ඉමේජස් ඇඩ් කරගන්න එක. ඒකට මෙතන අප්ලෝඩ් ක්ලික් කරලා මෙතන අප්ලෝඩ් ෆයිල් තුලින් අවශ්‍ය ඉමේජස් ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට Fiverr වල ලේසියෙන්ම කරන්න පුළුවන් ජොබ් එකක් තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කියන්නේ. බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න කිසිම software එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න අවශ්‍ය නම් පහළ description එකේ මම link එක දාලා තියෙනවා. එතන ක්ලික් කරලා වීඩියෝ එක බලන්න. හරි. දැන් තියෙන්නේ අප්ලෝඩ් කරගත්ත ඉමේජ් එක ෆ්‍රේම් එකට ඇඩ් කරගන්න එක. ඒකට මේ ඉමේජ් එක ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන ගිහින් අදාළ ෆ්‍රේම් එක උඩට ගිහින් මවුස් එක රිලීස් කරනවා. දැන් ෆ්‍රේම් එක ඇතුළට ඉමේජ් එක ඇඩ් වෙලා තියෙනවා. ඒත් මට අවශ්‍ය විදිහට නෙවෙයි තියෙන්නේ. ඒක කොහොමද හදාගන්නේ? ඒකට මම මේ ඉමේජ් එක උඩ ඩබල් ක්ලික් කරනවා. දැන් ඉමේජ් එක මූව් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ විදියට අවශ්‍ය ඉමේජ් එක හදාගත්තට පස්සේ ෆ්‍රේම් එකට එළියෙන් ක්ලික් කරනවා. හරි. දැන් එක ඉමේජ් එකක් මට අවශ්‍ය විදියට හදාගෙන ඉවරයි. දැන් මම කලින් විදිහටම අනිත් ඉමේජ් එකත් අප්ලෝඩ් කරගන්නවා. මම ඒ ඉමේජ් එකත් ෆ්‍රේම් එකට ඇඩ් කරගන්නවා. මේ බලන්න බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන gigs වල බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කළාට පස්සේ ඉමේජ් එක දාලා තියෙන white background එකක. හැබැයි මම ෆ්‍රේම් එකට ඇඩ් කරගත්ත ඉමේජ් එකේ background එක තියෙන්නේ white විදිහට නෙවෙයි. ඉතින් අපි දැන් කොහොමද ඒක හදාගන්නේ? ඒකට මම මේ ෆ්‍රේම් එකේ copy එකක් අරගන්නවා. දැන් මම අලුතින් ගත්ත ෆ්‍රේම් එක උඩ ක්ලික් කරලා මේ ඉමේජ් එක delete කරගන්නවා. දැන් මෙතන කලර් ප්ලේට් එක ඕපන් කරගෙන white කලර් එක මේ ෆ්‍රේම් එකට ඇඩ් කරගන්නවා. දැන් මේ white ෆ්‍රේම් එක මට බෑග්ග්‍රවුන්ඩ් එක white කරගන්න අවශ්‍ය ඉමේජ් එක උඩින් තියාගන්නවා. දැන් මම මෙතන පොසිෂන් ක්ලික් කරනවා. හරි. දැන් මේ තියෙන්නේ අපේ සම්පූර්ණ ඉමේජ් එකේ ලේයර්ස් තියෙන පිළිවෙල. මේ බලන්න මේ white බෑග්ග්‍රවුන්ඩ් එක ඒක තියෙන්නේ උඩින්ම. මම දැන් මේ යට ඉමේජ් එක ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන ගිහින් උඩින්ම තියාගන්නවා. දැන් මට අවශ්‍ය විදිහට ඇවිත් තියෙනවා. දැන් මම ආයෙත් elements ක්ලික් කරලා මෙතන rectangle කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මෙතන ක්ලික් කරලා rectangle එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ rectangle එක උඩ ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන මට අවශ්‍ය තැනින් තියාගෙන මේ විදිහට size කරගන්නවා. දැන් මෙතන කලර් ක්ලික් කරලා අවශ්‍ය කලර් එක තෝරගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා මේ බොක්ස් එක ඇතුලේ ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න. ඒකට මම මෙතන ටෙක්ස්ට් ක්ලික් කරලා ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඩ් කරගෙන before කියලා ටයිප් කරනවා. දැන් ටෙක්ස්ට් වලට අදාළ වෙනස්කම් මෙතනින් කරගන්න පුළුවන්. මෙතනින් මේ විදිහට font size එක වැඩි කරගෙන ටෙක්ස්ට් එක bold කරගන්නවා. දැන් මට අවශ්‍ය වෙනවා ටෙක්ස්ට් වල ෆොන්ට් එක වෙනස් කරගන්න. ඒකට මම මෙතන ක්ලික් කරලා මෙතනින් අවශ්‍ය ෆොන්ට් එක සිලෙක්ට් කරගන්නවා. දැන් ටෙක්ස්ට් එක මේ විදියට ක්ලික් කරලා බොක්ස් එකට සෙන්ටර් කරගන්නවා. දැන් මම මේ බොක්ස් එකේ කෝනර් ක්ලික් කරලා ටිකක් රවුමට ලස්සන කරගන්නවා. දැන් මම ඒ විදිහටම අනිත් ඉමේජස් වලත් කෝනර් රවුන්ඩින් කරගන්නවා. හැබැයි මම මේ ඉමේජ් එකේ කෝනර් රවුන්ඩින් කරගත්තට හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි රවුන්ඩින් කළ යුතු වෙන්නේ මේ යටින් තියෙන white background එක. ඒකට මම මෙතන position ක්ලික් කරලා white background එක select කරලා ආයෙමත් corner rounding කරගන්නවා. දැන් මට අවශ්‍ය වෙනවා මේ පැත්තේ before කියලා දාගත්ත විදිහටම අනිත් පැත්තේ after කියලා දාගන්න. ඒකට මම ආයෙත් position ක්ලික් කරලා මට අවශ්‍ය layers දෙක shift key එක press කරගෙන select කරගන්නවා. දැන් මේ විදිහට right click කරලා මේ layers දෙක copy කරලා paste කරගන්නවා. එහෙම නැත්නම්
මෙතනින් ඩුප්ලිකේට් ක්ලික් කරනවා. ඊට පස්සේ රෙක්ටැන්ගල් එක උඩ ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන මට අවශ්‍ය තැනින් තියාගෙන මේ ලෙටර් උඩ ක්ලික් කරලා ආෆ්ටර් කියලා වෙනස් කරගන්නවා. හරි. දැන් මට හිතෙනවා මේ ග්‍රීන් කලර් බොක්ස් දෙක අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා මම මේ විදිහට කලර් බොක්ස් දෙකම ඩිලීට් කරගන්නවා. මට දැන් අවශ්‍ය වෙනවා before කියන image එක background remove වුණාට පස්සේ මේ after කියලා තියෙන්නේ කියලා පෙන්වන්න. ඒකට මම arrow එකක් use කරනවා. දැන් මෙතන elements වල arrow කියලා search කරනවා. දැන් මට add වල තියෙන arrow click කළොත් මෙන්න මේ විදිහ arrow එකක් තමයි එන්නේ. ඒත් මට අවශ්‍ය වෙන්නේ ටිකක් වෙනස් arrow එකක්. ඉතින් මම ආයෙත් arrow කියලා search කරලා මෙතන suggested වල තියෙන arrow click කරනවා. දැන් මෙතන graphics click කරනවා. ඔයාලට මේ mark තියෙන image free version එකේදී use කරන්න බෑ. මං මෙන්න මේ arrow එක තෝරගන්නවා. දැන් මේ arrow එකේ color එක මේ විදියට වෙනස් කරගන්නවා. දැන් මට අවශ්‍යයි මේ arrow එකේ angle එක වෙනස් කරගන්න. ඒකට මම මෙතන flip click කරලා flip vertical click කරනවා. දැන් මේ arrow එක ටිකක් පහළට ගන්නවා. මට දැන් අවශ්‍ය වෙනවා මේ arrow එකට shadow එකක් add කරගන්න. ඒකට මම මෙතන edit click කරලා මෙතන shadow click කරලා අවශ්‍ය විදියට shadow එක add කරගන්නවා. හරි. දැන් gig image එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේ image එක download කරගන්න. ඒකට මම මෙතන share click කරලා download click කරනවා. දැන් ආයෙත් මෙතන download click කරලා image එක download කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත gig image එක. ඉතින් ඔයාලා Canva එක use කරලා ඉතාමත් පහසුවෙන් gig image එකක් හදන හැටි අද ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු යමු.